අද මම කියන්න හදන්නේ පර්චේස් එකක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා. ගොඩක් අය නම් දන්නේ නැහැ පර්චේස් එකක් කියන්නේ කොච්චර ප්‍රමාණයක් තියද කියලා. දිග වලින් ගත්තොත් සමචතුරාස්‍ර හැඩයට ගත්තොත් අපිට පර්චේස් එකක් ගන්න පුළුවන් 16.5 16.5 කොටුවක්. කොටුවක් විදියට ගත්තොත් ඒ ප්‍රමාණය තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොහොම හරි ඔගේ වර්ග අඩි තියෙනවා 272.25. ඒ කියන්නේ සම්පූර්ණ වර්ග අඩි ප්‍රමාණය ගත්තොත් ඒ ගාන තමයි තියෙන්නේ පර්චේස් එකක. 16.5 16.5 කොටුවක් ඉදිරියට ගත්තොත් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා සාමාන්‍ය පර්චේස් එකකට. සාමාන්‍යයෙන් ලොකු කඩ කාමරයක් වගේ හදන්න උනත් පර්චේස් එක පුළුවන්. ගොඩක් අය දන්නේ නැහැ පර්චේස් එක කොට කොච්චර පොඩිද ලොකුද කියලා. පර්චේස් එක තියෙන වර්ග අඩි 272.25. කියන්නේ ගේ එක ගත්තොත් සාමාන්‍යයෙන් කාමර 3යි සාලේ කුස්සිය හදන්න සාමාන්‍ය පර්චේස් 5කින් හොඳටම ඇති. හදා ගන්න පුළුවන් වටේ අඩි 3ක ප්‍රමාණයක් තියාගෙන ඉඩමේ ඒ ප්‍රමාණයට හදා ගන්නත් පුළුවන් පර්චේස් 5ක් තිබුණොත්. ඒ කියන්නේ පර්චේස් එක දිග ප්‍රමාණය 16.5යි 16.5යි තියෙන්නේ. ඒ සමචතුරාස්‍ර හැඩයට ගත්තොත්. ඕක පෙළත් තැන් වලදී දිග අඩු වෙනවා, දිග පළල වෙනස් වෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. කොහොම හරි ගත්තොත් අන්තිමට ඉතුරු වෙන්නේ 272.25 තමයි පර්චේස් එකේ තියෙන වර්ග අඩි ප්‍රමාණය.